අද අපි ජීවත් වෙන්නේ තරුණයන්ට විශාල අභියෝග රාශියක් පිරි නවීන ලෝකයක. ලෝකය විවිධාකාරයි, අපි විසමාකාරයි. එහෙම කියන්න හේතුව පහුගිය අවුරුදු කිහිපය ඇතුළත අපි ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ශ්‍රී ලංකාව කියන අපේ රට දිහා බලන් තමයි සිංගප්පූරු වැනි විවිධ රටවල් හැදුවේ. ඒ කියන්නේ ගොඩ නැගුවේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බ රටක අපි කොහොමද මේ වගේ මෙච්චර පල්ලෙහාකට වැටුනේ? මේ අපිට වැටලා තියෙන තැනින් අපිට පුළුවන් වේද ගොඩ එන්න? මේ විවිධ කරුණු සියල්ලම අපි සාකච්ඡා කරමු අපේ YouTube channel එක හරහා. අද පළවෙනි වීඩියෝ එක මේ විදිහට එකතු කරනවා. අවදියෙන් තමයි අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඔයාලට පවතින ගැටලු අපිත් එක්ක එකතු කරන්න පුළුවන්. අපිට පවසන්න පුළුවන්. අපිට ඒතර පුළුවන් මේ මාතෘකා යොදාගෙන අපිට මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඔයාලට තියෙන්නේ කුමන ගැටලුවක්ද? ආදරේ ප්‍රශ්නයක්ද? නැත්නම් ආර්ථිකයේ ප්‍රශ්නයක්ද? නැත්නම් ඔයාගේ කරගෙන යන ව්‍යාපාරය ඔයාලට හරියට කරගන්න බැයිද? යම් කිසි ගැටලු තියෙනවද? මේ සියල්ලම අපිට පුළුවන් කතා කරන්න අපිට අවදියෙන් YouTube channel එක අපේ contact number එක පල්ලෙහෙන් දාන්න. ඉතින් අපි යම් වීඩියෝ එකට අපිත් එක්ක හද එකතු වෙන කෙනා තව ස්වල්ප මොහොතින් ඔයාලට හඳුන්වලා දෙන්න. හරි, අද අපි මේ වීඩියෝ එක කරන්න තෝරාගත්තු පරිසරය අපේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුස්තෝර රාජධානියට නෑගම් කියන ඉතා මනහර පරිසරයක් නේද? පස්සේ අපේ අයියව හඳුන්වලා දෙන්නම්. දැන් අපි ඉන්නේ දෙමටකොඩ රාජමහා විහාරයේ ආරණ්‍ය සේනාසනයක් මේක. ඉතින් විජේ රජුරුවන්ගේ සොහොන, ඒ වගේම අපි මේ පන්සලේ හාමුදුරුවොත් එක්ක ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරලා බලපුවම විවිධ කියන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත තැනක් තමයි අපි අද මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා ධාරී, ඒ වගේම හොඳ වැවිලිකාරයෙක්, ඒත් එක්කම හොඳ දේශකයෙක්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා අපේ දේශනයේ අද පවත්වාගෙන යන මුල් පුරුක කිව්වොත් අපි නිවැරදි සිතුම් උදයන්ග. ඉතින් ආයිබෝන් අපි වැඩසටහනට පිළිගන්නවා ඔබතුමාව. ඉතින් මම ඇත්තම ඉන්ටර්වියු එකේ කිව්වා, ඒ කියන්නේ වැඩසටහන පටන් ගන්න අවස්ථාවේ කිව්වා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විවිධ කරුණු තියෙනවා. රටේ ආර්ථිකය කියන්නේ කඩම් වැටලා තියෙන්නේ. දැන් අපි ඇත්ත වශයෙන්ම 1948 ඒ කියන්නේ 1978 කාලේ අතරතුර අපි ලංකාව කියන එක නිදහස ලැබුණට පස්සේ ඇත්තෙන්ම සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ලංකාවට එද්දී මේ රට ඉතාමත් හොඳට තිබ්බ රටක්. අපේ රට බලන තමයි සිංගප්පූරුව ඇදිලා තියෙන්නේ. ඒත් දැන් අපි වැටලා තියෙන තත්ත්වය අමුතුවෙන් කියන්න දෙයක් අවශ්‍ය නැහැ. අපේ ප්‍රේක්ෂකයෝ දන්නවා වැටලා තියෙන තත්ත්වය. ඉතින් මේ වගේ ආර්ථික තත්ත්වයක් ඇතුළත අපිට පුළුවන් නේද ගොඩ එන්න. අපි ප්‍රශ්න වලට ඉස්සෙල්ලා අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඇත්තටම පුළුවන්. ඒ කියන්නේ පුළුවන් කියන්නේ ඇත්තටම ආර්ථිකය ගොඩක් වැඩිලා තියෙනවා. අපිට හිතා ගන්න බැරි තැනකට අපි දැන් සාදු වේගන යනවා. ඉතින් වෙනස් කරන්න පුළුවන්. ඒක ඉතින් ගොඩාක් කට්ටියගේ එකතු වීමක් මත තමයි අනිවාර්යයෙන් කරන්නේ. අත් වශයෙන්ම කිව්වොත් පහුගිය ටිකේ අපි බංග්ලාදේශයෙන් පවා පාකිස්තානයෙන් පවා ණය ගන්න, ඒ කියන්නේ උදා වුණා අපිට. දැන් අපි දැන් ණය ගත්තා. ණය අරගෙන ඉවරයි. ඒ කියන්නේ දැන් IMF ගේ සහයෝගයෙන් සහයෝගයෙන් අපි යම් කිසි සුළංගිල්ලක ප්‍රමාණයක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේත් එක්කම අපි යමු මේ පළවෙනි ප්‍රශ්නයට. අපේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමාගෙන් අහන්නේ. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව. ඒ කියන්නේ කරුණ පරපුර මේ වැටලා තියෙන අගාධයෙන් ගොඩ එන්නට පුළුවන් වේද? අනිවාර්යයෙන්ම ගොඩ එන්නට අවශ්‍යයි. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ වත්මන් ආර්ථික තත්ත්වය කියන එක ගැන කතා කරොත් අපි ඔක කොටස් එකක් දෙකකට ගියොත් කියන්නේ ඒක කොටද කියන්නේ වත්මන් ආර්ථික තත්ත්වය එකක්, අනිත් එක ඊට පස්සේ ඒක තරම් ප්‍රජාවට කොහොමද බලපාන්නේ කියන එක තව කොටසක්. ඒ කියන්නේ සමස්ත පද්ධතියම මේ වෙලාවේ ආර්ථික වැටි කඩා වැටීම. එතකොට මිනිස්සු ඔක්කොම ඇත්තටම කියනවා නම් සාමාන්‍ය ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. ව්‍යාපාරයක් කරගෙන යන කෙනා කරන්න අමාරුයි. දැන් ඇත්ත වශයෙන්ම මේ කිව්වොත් අපිට ව්‍යාපාරයක් කරගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා මේ රටේ. ඔව්, ව්‍යාපාරයක් කරගන්න පුළුවන් වුණොත් ඒක පවත්වාගෙන යන්න බෑ. ඇත්තටම ඒක ලාභ ලබන්න නැතුව එයාලා කොහොම හරි කරගෙන යන මට්ටමක් තමයි තියෙන්නේ. ලාභයක් නැහැ, නිකන් ඇදගෙන යෑමක්, නිකන්
පන්න දීලා ඇදගෙන යනවා විතරයි වගේ තියෙන්නේ. ඒකත් ලොකු දෙයක්. එක අතකට බලනකොට සේදු කීප දෙනෙක් තියාගෙන ආරක්ෂා කරගෙන ව්‍යාපාරයක් කරන යන්නේ. අනිත් පැත්තෙන් යම් රැකියාවක් කරන කෙනා වුණත් ගොඩක් කට්ටිය කතා කරනකොට කියන්නේ ඒක කරගෙන යන්නේ අමාරුවෙන්, ඒකත් කරලා එන ආදායමත් අමාරුයි. ඒ කියන ආදායම තුල අපිට ගෙදර වියදම් එක තව ණය වෙන එක විතරයි මාස අවසානයෙන් වෙන්නේ. ව්‍යාපාරිකයෙක් ගත්තාම අපි හිතමු සාමාන්‍ය ව්‍යාපාරයකට පටන් ගන්න එනවා එක්කෙනෙක්. ඒ හිතන්න මම වගේ තරුණෙක්. මම වගේ තරුණෙක් මේ ක්ෂේත්‍රයට එද්දී ගොඩක් අභියෝග තියෙන අභියෝග කියන්නේ මුදල් අතින් වෙන්න පුළුවන්, දැනුම අතින් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ විවිධ අභියෝග එනවා. පෞල් පසුබිමින් අපිට පෞල් පසුබිම කියන්නේ අපිට ලොකු සල්ලියක් නැති ඔබට වැනි ආර්ථික පසුබිමක් නැති කෙනෙකුට එන්න මේ දාගේ තැනකට එන්න කොහොමද අවස්ථාව තියෙන්නේ? ඒ ඇත්තටම කියනවා නම් මේ අවස්ථාවේදී කියන්නේ මම දකින දේ මම කියන්නේ මේ වෙලේ අපි ව්‍යාපාරයක් අලුතින් පටන් ගන්න එක ටිකක් හොඳට හොයලා බලලා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ මොකද නැත්තම් සමුන් අතේ තියෙන සල්ලිත් මේ අවස්ථාවේදී නැති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාකාරී වෙලා කරන්න ඕන. අනිත් එක තමයි තාරුණ්‍ය. ඒ කියන්නේ මේ ආර්ථික ගැටලුවත් එක්ක අපිට යනකොට එන්නේ දැන් සමස්ත පද්ධතියම ආර්ථික වශයෙන් වැටලා තියෙන වෙලාවක ඒකට අපි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ තාරුණ්‍ය ගැන. තාරුණ්‍ය කොහොමද මේ වගේ ආර්ථික ආර්ථික අර්බුදයකදී තරුණයෝ විදියට කොහොමද ඉස්සරහට යන්නේ දෙන්න ඕනේ. දැන් මේ ආර්ථිකය අපි කොහොමද මේ ඉඳලා බෑනේ. ඒකට තරුණ විදියට අපිට වැඩ කරන්න වෙනවා. හරි අපිට මේ වැස්සෙන් බාධාවක් නැති වෙයි කියලා හිතනවා. මොකද මේ කාලේ අප්‍රේල් මාසයේ වසන්ත කාලේ උදාගෙන කාලය ජනවාරි පෙබරවාරි ඒ කියන්නේ අප්‍රේල් සිංහල අවුරුද්දෙන් ඊළඟට අපි මේ වීඩියෝ කරන්නේ අප්‍රේල් මාසයේ ඉඳලා පොඩ්ඩක් වැස්සෙන් බාධාවක් ඇති වෙන්න පුළුවන්. අපි මේ අපි ප්‍රශ්නෙට යන් අපි කතා කර හිටියේ රටේ ආර්ථික තත්ත්වය නිසා. දැන් මම වගේ තරුණයෙක් ගත්තාම ඔබතුමා වැනි තරුණයෙක් ඒ කියන්නේ යෞවන විය පසු කරපු තරුණයෙක් ගත්තාම එතකොට අපි සාමාන්‍ය ව්‍යාපාරයක් කරපුවාම අපිට එනවා ප්‍රශ්න. මේ ප්‍රශ්නේදී අපේ තරුණ පරපුර කුරුදු වෙලා කියනවා විවිධ පැතිකඩයන් ඔස්සේ ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳනවා. ඒ කියන්නේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්න, තවත් විදියට ගත්තොත් අපේ යුවතියන් පසුපස යෑම, ඒ වගේ දේවල් වල ඒතකොට සූදු, ඒ වගේ විවිධ දේවල් තියෙනවා මේ රටේ මේ ආර්ථික ප්‍රශ්නේ. මේ ඇබ්බැහි වීම පිළිබඳව ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? ඇත්තටම කියනවා ඒ කියන්නේ දැන් මේමයි තාරුණ්‍ය විදියට දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ඇත්තටම කියනවා නම් තරුණ විදියට ගොඩක් කැමති එයාලගේ ජීවිතයක් තරුණ අවදියේ දැන් කෙනෙක් කැමති වෙන්න පුළුවන් කාර් එකක යන්න. කියන්නේ ආගේ ජීවිතය මොටර්සයිකලයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මම උනත් කැමති කාර් එකේ ගිහිල්ලා තනකින් බලන්න. ඔව් ඒ කියන්නේ දැන් එතකොට ඒකේ සිහිනයක්. එතකොට ඒක තාරුණ්‍ය තුල සාමාන්‍ය ඇති වෙන සිහිනයක්. ඉතින් ඒ සිහිනය තුල වැඩ කරන්න ගිහිල්ලා එයා ඒ තුල එක්කෝ ව්‍යාපාරයක් කරන්න හෝ මොන හරි දෙයකට ගිහිල්ලා එක්කෝ සමහර වෙලාවට එයා ඒක කරගෙන යන්නේ අමාරු වෙන නිසා එක්කෝ එයා ප්‍රධාන වශයෙන් සමහර වෙලට ඒක තුල ප්‍රශ්න වලට මුහුණ දෙනවා නිසා එක්කෝ එයා මත්පැන් වලට පුරුදු වෙනවා. එහෙම නැත්නම් එයා සිගරට්, එහෙම නැත්නම් එයා අයිස් හරි මොන හරි වෙන මත්ද්‍රව්‍යයක් තියන්න එයා පුරුදු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔතන සාමාන්‍යයෙන් අරක්කු සිගරට් වගේ දෙයකට වඩා භයානක පැතිකඩ තියෙන අයිස් වගේ කුඩු හෙරොයින් ඒ වගේ දෙයකට ගියොත් ඒ පුද්ගලයා විනාශය කරාම අනිවාර්යයෙන්ම ගිහිල්ලාම තමයි නතර වෙන්නේ. මොකද ඒ කියන්නේ එතනදී යාට ගොඩේමක් අනිවාර්යයෙන්ම අමාරු වෙනවා. ඔව් ඒතකොට මේ අපිට ගන්න පුළුවන් දැන් සාමාන්‍ය හිතන්න අපේ කවුරු හරි තරුණයෙක් තමන්ට තියෙන ප්‍රශ්නේ විසඳෙන්න තමන් අයිස් කුඩු වගේ දේවල් අයිස් කුඩු කියන්නේ සාමාන්‍ය ගත්තාම මේ අපේ උපදේශක තුමනි සාමාන්‍ය එක දවසක් ගහපුවම දවසින් දවස ඇබ්බැහි වෙනවා. මේක ඇටිටියුඩ් වෙනවා. ඒ කියන්නේ ඒක පස්සෙන් මහබාගෙන යනවා. ඒ කියන්නේ ඒක ප්‍රධාන වශයෙන්ම මම අහලා තියෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දැන් අනිත් මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව දැන් ඔය සහ අයිස් වගේ දේවල් වල මොලේ තියෙන සංයුතිය වෙනස් වෙනවා. ඒ කියන්නේ මොලේ තියෙන ඒ කියන්නේ අපේ ඔව් ස්නාප් පද්ධතිය නෙමෙයි මොලේ තියෙන අර ඒ කියන්නේ අර අපි කියන්නේ නිකන්
අපි සිස්ටම් එකක් ඔව්. අපි වැඩ කරන්න අපි දේ නැගිටිනවා ඔව්. කෑම කනවා ඒ වගේ අර වැඩ කරන මොකද අපේ පිළිවෙලක් නේ තියෙන්නේ එක දාලා, ඒ වගේ අපි දාලා. මොලේ අපි ඔව්. සිස්ටම් එකක් නේ ඒක හැදිලා තියෙන එක ඒක පද්ධතිය වෙනස් වෙනවලු ඔය අයිස් වගේ දෙයක ඔව්. ඊට පස්සේ නැවත ඒක හදන්න හරි අමාරු කරනවා ඒක තමයි දැන් අරක් බොන මිනිස්සෙක් කොහොමද කියලා ඒ මිනිස්සයා වදින්න ගන්න පුළුවන් මේකෙදී අර මෙයාගේ පද්ධතිය වෙනස් වීම වල එයාව නැවත අනිත් තැනට ගන්න බොහොම අමාරු ප්‍රශ්න අමාරු ගුණතාවන තැනකට දාන්න වෙයි දැන් අපේ රටේ ගොඩාක් වෙලාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න වලදී බලනකොට එකක් තමයි වැඩිමල් කට්ටියත් අර ඒක තුල අපිට ප්‍රධාන වශයෙන් ආර්ථිකමය වශයෙන් මිනිස් ප්‍රශ්න විසඳ ඔව් ගන්න දැන් වුණා ඔව් මේ විදිහට ගන්නත් පුළුවන් අපි දැන් අපි ඇත්තටම කිව්වොත් හවස් 7:00ට ඔබ ටීවී බලනවා වෙන්නේ නැති. ඔව්. ටීවී එකේ කතාවක් බැලුවා. අපි වත්මන් ගත්තත් අපිට හැම තැනකම තියෙන ප්‍රශ්නයක්. කතාවක් ගත්තත් ප්‍රශ්නේ ඉවරනහම තව ප්‍රශ්නයක් එතන ගෙනාලා දාපුවම තමයි මේ වැඩසටහන හිටෙන්නේ. ඒ වගේ අපේ ජීවිතේ විවිධ ප්‍රශ්න එද්දි තමයි අපිට නැගිටින්න පුළුවන්. හැබැයි දැන් තරුණ පරපුරේ යොදාගෙන තියෙන ප්‍රශ්نين පැනලා යනවා. මේ ප්‍රශ්نين පැනලා යන්නේ එක නවත්ත ගන්නයි ඕනේ අපි. අපි කොහොම හරි නැගිටින්න ඕනේ මේ තියෙන ආර්ථික තත්ත්වය. මේකෙන් අපි වැඩක් නැහැ අපිට එහාට. ඔව් දැන් ඒක තමයි දැන් තරුණයාට දැන් ඒ ස්කිල් පහළ වෙලා ඒක තුල එයාට ඒ දේ කරගන්න බැරි වුණාට පස්සේ ආ ඊට පස්සේ අර වගේ දෙයකට යොමු වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සූදුව හෝ එහෙම නැත්නම් අයිසෝ මොනවා වගේ දෙයකට එයාට අලුතෙන් අර ඉක්මනට ලබා ගන්න පුළුවන් දේවල් වල යෙදෙන්න ගිහිල්ලා තමයි ගොඩක් වෙලාවට ওই වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ. නමුත් මම හිතන්නේ ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක තාරුණ්‍ය විදිහට කරන්න තියෙන එක දෙයක් තමයි සමුන්ට තියෙන වත්කම් ඔව් දැන් ප්‍රමාණය අපි ওই ප්‍රශ්නෙට වෙන මේ අපිට වෙනම ප්‍රශ්න තියෙන අපිට කියන්න පුළුවන් මේ තරුණයන් මේ ගැටලුවෙන් දැන් මේ පත් වෙලා තියෙන තැනින් මේ ගැටලුවෙන් නිදහස් වෙන්න නම් තරුණයන්ට මොකක්ද කරන්න පුළුවන්? ඇත්තටම කරන්න තියෙන එක දෙයයි. ඒ කියන්නේ මම හිතන්නේ දැන් මේ වගේ අවස්ථාවක දැන් අපි ඉස්සර රජයෙන්වත් දැන් බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක් නැවිලා රජයෙන් බලාපොරොත්තු වෙන්න බැරි රජයට දැන් අපිට උදා කරනවා නෙමෙයි රජයට වෙලා තියෙන්නේ රජය කොහොමද පවත්ත ගන්න කියලා. ඒක නිසා මම හිතන්නේ අපි ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි හිතන්න ඕන දැන් ප්‍රධාන මම හිතන්න උදාහරණයක් මට තියෙනවා මොටර් සයිකලයක්. එහෙම නැත්නම් මට තියෙනවා ඉඩම් ප්‍රමාණයක්. එහෙම නැත්නම් මට තියෙනවා රැකියාව. ඔය කියන දේවල් ටික හොඳට අවබෝධ කරගන්න. ඒක තුල තමුන්ට තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද කියන එක තරුණයෙක් විදිහට අවබෝධ කරගෙන ඒක රැකගෙන ඊළඟට අනිත් මොනවාද තව කරන්නේ මම රැකියාවට අමතරව ගෙදර ගොවිතැනක් කරනවා. ඔව් දැන් සාමාන්‍ය රැකියාවක් විතරක් කරලා බෑ මේ රටේ දැන් තියෙන අපේ රැකියාවක් කරලා බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම මම ගොවිතැනක් කරනවා. එහෙම නැත්නම් මම ඒ කියන්නේ YouTube එකේ තියෙනවා අපිට දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමාජ මාධ්‍ය හරියට භාවිත කරනවා. ඔව් හරියට වැරදියට නෙමෙයි අපි මේකෙන් දෙයක් කියන්නේ නැහැ වැරදියට පාවිච්චි කරලා මේ දේ කරන්න අර දේ කරන්න කියලා. සල්ලි සූදුව නෙමෙයි. ඒ කියන්නේ හොඳ අපිට මේ ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කරලා ඒ රටවල් වල සමහර තියෙනවනේ. ඔව් දැන් අපේ මේ මහත්මා අපේ සිතුම් මහත්මා කියන විදිහට අපිට දැන් මේ රටේ වෙලා තියෙන තව ප්‍රශ්නයක්. ඔබතුමා දැනුවත් නොදැනුවත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ටච් ෆෝන් එකක් ගත්තාම මේ වගේ දුරකථනයක් ගත්තාම මේකට ඇප් එකක් දාගෙන නිකන් ඉඳලා සල්ලි ගන්න පුළුවන් ක්‍රම ඇවිල්ලා තියෙනවා. එහෙම නිකන් ඉඳලා සල්ලි ගන්න පුළුවන්. මම දැන් මේ ප්‍රශ්න වලට අමතරව ප්‍රශ්නයක් නෙමෙයි. මම ලුකුවට ඒ කියන්නේ නිකන් ඉඳලා නම් සල්ලි හොයන්න බෑ. අපි අනිවාර්යයෙන්ම කැපවීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මොකක් හරි අපි දැන් ඔය පිටරටවල් වල තියෙන දේවල් වලදී වුණත් ඒවල මොන හරි රැකියාවක් තමයි අපිට කරන්න ඕනේ. ඒ කියන්නේ කාල පරාසය තුළත යම් කිසි රැකියාවක්. ඒ තුල අපිට යම් මුදලක් හම්බ වෙනවා. අමතර ආදායමක් අපිට. ඒ වගේ දෙයක් නැතුව නිකන් නම් ඉඳලා සල්ලි හොයන්න ගිහිල්ලා අවසානයේ තියෙන සල්ලි ගන්න නැති වෙන එක. දැන් මගේ යාළුවෝ ඉන්නවා ගොඩක් වෙලාවට මම කතා කරලා එයාලා ජොබ් එක කරනකොට මේ එක එක දේවල් වලට සල්ලි දාලා අවසානයේ මටම කියලා දෙනවා මේ සල්ලි ටිකක් නැති වුණා බං කියලා. ඒ කියන්නේ ජොබ් ගන්න නැති වෙන්න පුළුවන් ඒකට. ඔව් අන්න ඒ වගේ. ඒ නිසා ඒක හරියන දෙයක් නෙමෙයි. නිකන් ඉඳලා අපිට සල්ලි ගන්න බෑ. අනිවාර්යෙන් අපි මහන්සි වෙන්න ඕන. අපි දුක් විඳින්න වෙනවා. පියවරෙන් අනිවාර්යෙන් යන්න ඕන. ඒ කියන්නේ අපිට ඉක්මනට යන්න අමාරුයි. ජීවිතේ අපිට එහෙම එක තැන එකපාර යන්න බෑ. හැබැයි අපිට ක්‍රමානුකූලව තමන් අවබෝධ කරගෙන තමන් තියෙන අපසාරිය අවබෝධ කරගෙන ඒ තුල තමන් හරියට තේරුම් අරගෙන මගේ තියෙන මේ දේවල් එක තමයි මම මැනේජ් වෙන්නේ. මම මේ දේවල් කළමනාකරණය කිරීම තුළ සහ අනිත් එක තමයි මල්ලි දැඩි කැපවීම. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් පැය 12 විතර වෙනකම් වැඩ කරන්න පුළුවන් වෙන්න. ඒක උත්සාහ කරන්න. එහෙම කරන්න කැපවීමක් කරන්න ඕන. ඒ කියන්නේ නැතුව තමුගේ ජීවිතේ අරමුණ කරා යන්න බැහැ. අපි ව්‍යවසායකයෝ ගැන බැලුවොත් එහෙම
දැන් අපේ රටේ ඉන්න ව්‍යවසායකයෝ දිහා බැලුවොත් එයාලා ඒ තැන් වලට ඇවිල්ලා තියෙන කොච්චර දුක් විඳලාද? ඔව් දැන් අපිට ඒ කියන්නේ දැන් ඔය ඒ කියන්නේ අපි ව්‍යවසායකයෝ දැන් ගැන කතා කරන්න ගියොත් ඒ කියන්නේ එයා ධම්මික පෙරේරා ඔව් ධම්මික දැන් එයා වුණත් කොළඹට ඇවිල්ලා තියෙන බොහොම පොඩි ගාණක් අරගෙන ඒ කියන්නේ ඒ ඇවිල්ලා තමයි එයා ව්‍යාපාරයක් ගොඩනගාගෙන මම එයාගේ මේ ළඟදී වීඩියෝ එකක් දැක්කා එයා කියනවා 750ක් වැටිලා තිබ්බා එයා නැමිලා ඒක ගන්නවලු ඒක ඒ වටනාකම ඒක ගෞරවයක් එයාට ඒක වැඩක් නැහැලු ඒ කියන්නේ එයාට ඒක වැඩක් නැහැලු නමුත් 750ක් වුණත් ඒක මුදලට තියෙන ගෞරවයක් විදිහට එයා ඒක නැහැ ඒ කියන්නේ ජීවිතේ එච්චර දුක් විඳලා මහන්සියලා කැපවීම තමයි ඒ උත්සාහයෙන් අපිට ගන්න පුළුවන් ඒ වගේම ඔබ සමාජ මාධ්‍ය හරහා ඉන්න කෙනෙක් විදිහට ඔබ දන්නවා ඇති වයිල්ඩ් කුක්කු මේ ළඟදී YouTube මිලියනේ දසදහස නෙමෙයි සබ්ස්ක්‍රයිබ් ලක්ෂ 10 ඒ කියන්නේ කෝටියක් එයත් ඇවිල්ලා තියන්නේ ඔය ඔබ කියපු විදිහටම ඉගෙනීම මගින් නවත්තලා තියෙනවා ඉගෙනීම මගින් නවත්තලා එයා චෙක් කෙනෙක් විදිහට වයිල්ඩ් කුක්බුක් කියන්නේ චෙක් කෙනෙක් විදිහට එයා ගමන පටන් අරගෙන පස්සේ එයා සමාජ මාධ්‍යාලාවට ඔබ කිව්වා වගේම එයත් ඒ විදිහටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නිකන් ඉඳලා අපි කාටවත් සල්ලි ගන්න බෑ අපේ. හරි ඉතින් මේ වගේ නිස්කලංක පරිසරයක මේ වගේ ලස්සන තැනක ආයෙත් අපි හමු වෙමු. අවදියෙන් YouTube channel එක ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. අපි contact number එක පල්ලෙහා දාන්නම්. ඔබට අවශ්‍ය කරන දේ අපිට කියන්න අපිට පුළුවන් ඒත් එක්කම මාතෘකාවක් හදලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරුවේ. මේ තරුණයන් වැටලා තියෙන තැන්, තරුණයන් නිකන් සල්ලි හොයන්න යන තැන්, ඒකට හැබ්බැහිවීම මේ පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරුවේ. අපිත් එක්ක එකතු වුණා සිතුම් මුදියංග මානව සම්පත් කළමනාකාරී ඩිප්ලෝමාධාරී. ඉතින් අපි ඔහුත් එක්ක ඊළඟ අවදීන් වැඩසටහන එකතු කරන තෙක් අපි ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්.